ඇතින් ඇතින් සෙනනාදේ මාගේ හදවත ගැහෙනරාවේ මාගේ මේ ගීතරාවේ අසාව සොයලා. Hi guys, welcome back to my YouTube channel. ඔයාලට කොහමද? ඔන්න මං තවත් අලුත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න ආවා. ඒකේ නම තමයි කැනිදෙල් මාකට්. ඉතින් අපි තව යාළුවෝ ටිකකුත් එක්ක තමයි මේ ගමන යන්නේ. එහෙනම් මේ vlog එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න guys. Two people? Yeah. Any student or concession? Yeah, sure. Yeah. Beautiful. There we go. $2. Thank you. Thank you. Have a great day, guys. Thank you. normally entrance fee එක $2.50යි. ඒත් students ලට discount එකක් හම්බ වෙනවා. මේ මාකට් එකේ කාඩ් පේමන්ට් අඩුයි. ඒ හින්දා හොඳම දේ තමයි එළියෙන් සල්ලි අරගෙන මෙහි ග්‍රොසරි shopping එන එක. මේ මාකට් එකේ මෂ්රූම් එහෙමත් තිබ්බා. ඒවා එක එක කලර්ස් වලින් එක එක ප්‍රයිසස් වලට තමයි තිබුණේ. මේක ලෝකල් මාකට් එකක්. ඉතින් ඕන කෙනෙක්ට තමන්ගේ ප්‍රොඩක්ට්ස් ඕන විදිහකට ඇවිල්ලා විකුණන්න පුළුවන්. ඉතින් මේක අපේ ලංකාවේ තියෙන පොලක් වගේම තමයි.
මම ලොකුවට එළවලු එහෙම ගත්තේ නැහැ. මොකද මම ලාස්ට් වීක් එකේ මීල් ප්‍රෙප් කරපු හින්දා. නෑ මේ සලඩ් එකකට ගත්තා. සලාඩ් එක ඉන්නවද? ඔව්. සලාඩ් එකක් හදන්න යන්නේ. අපිට ගෙදරින් එද්දි ග්‍රොසරි බෑග්ස් ගේන්න බැරි වුණා අපි හැමෝටම. ඉතින් එතන තිබ්බ බොක්සස් වලට තමයි අපි ගත්ත එළවලු පළතුරු කලෙක්ට් කරගෙන ගෙදර ගෙනාවේ. प्यार हमको भी है प्यार तुमको भी है तो ये क्या सिलसिले हो गए बेवफा हम नहीं बेवफा तुम नहीं तो क्यों इतने गिले हो गए प्यार हमको भी है प्यार तुमको भी है तो ये क्या सिलसिले हो गए වෙන රටකට ඇවිල්ලා ජොබ්ස් එක්ක එහෙම බිසි වෙද්දි අපිට යාළුවොත් එක්ක එළියට යන්න තියෙන අවස්ථා ගොඩක් අඩුයි. ඉතින් ඒ වගේ අවස්ථාවක් හම්බුනහම මම විශේෂයෙන් ඒ වගේ දේවල් මග අරගන්නේ නැහැ. මොකද ඒ වගේ දෙයකින් පුළුවන් අපිට තිබ්බ ස්ට්‍රෙස් එහෙම ඒවයින් නැති කරගන්න. ඉතින් ඒක මට ලොකු වටිනාකමක්. ඉතින් ඒ වගේ දෙයක් තමයි අදත් උනේ. අපි යාළුවොත් එක්ක මාකට් ගියා. ඊට පස්සේ මාකට් ගිහින් ඇවිල්ලා ෆුඩ් කෝට් එකකට ගිහින් කෑම කෑවා. ඊට පස්සේ අපි hina වුණා. එක එක දේවල් ගැන කතා කරා. ඉතින් ඒක ගොඩක් ලොකු ජීවිතේට ලොකු වටිනාකමක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් දැන් මං හදන්නේ මේ vlog එක ඉවර කරන්න. ඉතින් ඒ වගේම මට හිතෙන දෙයක් තමයි දැන් මම මේ vlog එක කරේ මගේ ජීවිතේට මේක මෙමරි එකක් විදිහට එකතු කරගෙන තව දවසක මට මේක බලන්න පුළුවන් මේ vlog එක ආයේ. ඉතින් ඒක තමයි ස්පෙෂල්ම දේ මම මේ vlog එක අද කරන්න කියලා plan කරගත්තත් හේතුව අද දවස මේ විදිහට තමයි ලස්සනට ගෙවුනේ. මට හරිම සතුටුයි අද දවස ගැන. එහෙනම් මං හදන්නේ දැන් මේ vlog එක ඉවර කරන්න. මේ vlog එකේ ලොකු content එකක් තියෙනවා. මොකද සතුටයි ඒත් වගේම ඔය මාකට් ගිය ඒකත් මං first time තමයි ඒ මාකට් එකට ගියේ. ඉතින් ඔය ඔක්කොම mix වෙච්ච එකක් අද vlog එකේ තියෙන්නේ. එහෙනම් ආයෙත් දවසක ලස්සන vlog එකක් අරගෙන ඔයාලා හම්බ වෙන්න. එන්නම් මං එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න ඕන. bye. वफा तुम नहीं तो क्यों इतने गिले हो गए